අයිබෝන් ඉතින් කොහොමද? වෙනදා වගේ හොඳින් ඉන්නවා. නම්මට සිරි. අලුත් නිකන් නිකන් ට්‍රෙන්ඩ් එකේ වගේ concept එකක් නේ. ට්‍රෙන්ඩ් එක නිකන් අප්ඩේටඩ් ට්‍රෙන්ඩ් එකක් වගේ. සමහරු කියන මේ මොකද්ද කාබන් වතුර පිච්චෙනවා දන්නවනේ ඒක? එහෙම? මොකක්ද කියන්නේ? නෑ. සමහරු කියන මේ අර මේ වගේ ආට් හදනකොට chat GPT යන එනර්ජි ප්‍රමාණය වැඩි ඒ වෙනුවෙන් වතුර ලීටර මෙච්චර ගාණක් ගන්නවා. ඒක ප්‍රොෆයිල් පික්චර් එහෙම දාගෙන ඉන්නවා ඒක දාගෙන ඉන්නවා. කවුලක් නැහැ මේක පොඩ්ඩක්. මේක පොඩ්ඩක් ටින්ටින් වගේ නේ. ටින්ටින්. මේක පොඩ්ඩක් ඉතින් අපේ නිකන් ඉන්න කෙනෙකුත් අන්න කොහමද ඉන්නේ ඩබල් පොකටුත් තියෙනවා. ඔව් නේ ඒක තමයි ඩබල් පොකටුත් තියෙනවා නේ. හරි ඒක හරි ඉතින් වැඩේ නේ. පොඩ්ඩක් නිකන් සාට් එකක් වගේ පොඩි සින්න ඕනේ පොඩි පොඩ්ඩක් වයසට යනවා මේ පොඩ්ඩක් රැලි ගහන්නත් ඕනේ. ඒවා හරි මේ කියන්නේ කී ඉතින් අද අපි මොකක්ද කතා කරන්නේ අද ටොපික් එකක් අපි එන කාලෙක ඉන්නේ හම්බුනේ මේ රවුම් ගන්න මම මේ ඇත්තට මේ ප්‍රංශ හොඳයිද? ඒක ප්‍රංශ හොඳයිද? මෙහෙද හොඳයිද? ලංකාව හොඳයිද කොහොමද? රටවල් තුනේ ඉතින් අය තුනක් නේද? මට නම් හිතෙන්නේ තුනක්. ඒ කියන්නේ දැන් රටවල් තුනක් තමයි ප්‍රංශ ලංකාව ඒක එකක් තමයි කේස් එක මේ දැන් මම මේ අපි හිතමු මෙහෙම දෙයක් හිතමු මේ පොඩි වෙලා දෙන්නේ නැහැ. පොඩි පොඩ්ඩයි වැඩි වෙලා බෑ චමුත් වගේ තමයි අපිට ඉක්මනට මේක ඉවර කරන්න ඉක්මනට කියන්නේ ඔය කතාව හරියන්නේ නැහැ ඉක්මනට කියන්න පොඩි වෙලා හරි වෙලා වෙච්චර ඒක කියන්නේ හරි දැන් මේකයි හරිද කේස් එක මේ කොහොම හරි මේ ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ දැන් මම ලංකාවේ ඉඳන් ආවේ මෙහෙටනේ මේ ලංකාවේ ඉඳන් ෆින්ලන්ඩ් වලට නෑ ඔව් දැන් දෙපාරක් කියන්න බෑ එකපාරක් කියලා ඉවරයි ලංකාවේ ඉඳන් ෆින්ලන්ඩ් වලට චමුත් දාමේ සුණා සෝරි ඊට පස්සේ ජෝක් එකක් නේ ගල්න කට්ටිය මේ ලංකාවේ ඉඳන් ෆින්ලන්ඩ් වලට ආවට පස්සේ මේ දැන් පොඩ්ඩක් එතකොට හරිම කාම් එන්වයරන්මන්ට් එකක් අපිට සෙට් වෙන්නේ ඒ වුණාට දැන් හිතන්නකෝ අපි ලංකාවේ ඉඳන් ප්‍රංශේ ගියා කියලා මේ පැරිස් ගියාට පස්සේ ඒක චුට්ටක් අර මේ මෝඩ්ස් දෙකක් මට නම් ඒ කියන්නේ හරියට නිකන් ගත්තොත් කොහොමද ඒක බිසිද බිසි ඔව් ඒ කියන්නේ අපි ඊට පස්සේ ඔක ෆින්ලන්ඩ් ඉඳන් ඔය පැරිස් ගියාම වෙනම වෙනසක් තියෙනවා ඒ කියන්නේ අනිත් එක තමයි ඒගොල්ලන්ගේ ගොඩක් දේවල් අර මේ ගොඩක් අපි දන්නා අර මේ ඉමිග්‍රන්ට්ස්ලා වැඩි ඊට පස්සේ හැම රටකම කට්ටිය ඉන්නවා ඉතින් ලංකාවේ කට්ටිය විතරක් නෙමෙයි අපි ගත්තොත් පැරිස් කියන්නේ ගොඩක් ලොකු මේ මොකද්ද අර බලංගල තියෙනවා කන්න වගේ එයා වෙත් අපි වීඩියෝ කරන එක නේ මේ කොහොම හරි මේ පැරිස් ටිකක් අර ටිකක් ටුවරිසම් පැත්තට බරයි ඒක අනිවාර්යයෙන්ම තියෙනවා හැබැයි එක දෙයක් කියනවනේ මම මේ නිකන් දැක්ක දෙයක් ඒගොල්ලෝ හැම කල්චර් එකම වගේ අරගෙන තියෙනවා වගේ ගතියක් මට නිකන් තේරෙනවා එකතු කරලා නෙමෙයි ඒ කියන්නේ දැන් අපිට කවදාකවත් මෙහෙ හෝලි මේ එකක් අපිට බලන්න හම්බ වෙන්නේ නැහනේ හෝලි කියන්නේ පාට ගහගන්න එකක් බලන්න හම්බ වෙන්නේ ඒ ඉමිග්‍රන්ට්ස් අඩු ඉමිග්‍රන්ට්ස්ලා අඩු එකක් තියෙනවා සම මං හිතන්නේ ඉමිග්‍රන්ට්ස්ලා හිටියත් මෙහෙම එකක් කරන්න දෙයිත් කියලා නේද ඒක තමයි දෙයි කියලා කරනනේ ඕලුලත් කරනනේ හෝලි පාටි එකක් තියෙනවා එහෙමද තියෙනවා ඒ කියන්නේ පර්මිෂන් අරන් කරනවා ඇතිනේ පර්මිෂන් ඕනේ ඉන්දියාවේ එකතු වෙලා ගැදරින් එකක් අය කරනවානේ හරියට මම හෙල්සින්කි වල එහෙමත් ඉන්දියා ඩේ කියලා එකක් තියෙනවා ලොකුට කරනවා ටික ඊට පස්සේ තව තිබුණා දැන් නෝම්බියරිනේව එහෙම තිබුණා ඒ කියන්නේ ඒගොල්ලෝ නිකන් ආයෙ කියලා ආයෙ කියන්නේ ඒ කියන්නේ ලොකුට කර මහා පරිමාණය ඒ මම හිතන්නේ ජනගහනේ තමයි නේ බා දැන් අපි ඇවිල්ලා වැටලා ඉන්න නිකන් මේ කොහෙද එකකට කොහෙද මේ අර පාවුණු දූපතකට වැඩිච්ච රික්ට් එකකට වැටලා මිලියන 20ක් අතර ඉර වෙලා ඉඳලා ඒක වාට ඇවිල්ලා ඉඩ වැඩි වෙලා ඉන්න අපිට මේ ඒක තමයි දැන් ඔය ආට ඔය පැරිස් ගිහලා තියෙන ප්‍රශ්න තමයි අපිට මට සමහරවල්ලාට අපි කාලේ අර කොවිඩ් කාලේ හැම ඔව් දැන් හිට වෙලා ඉඳලා 2023 දී අපි ඒ කියන්නේ 2019න් පස්සේ නිකන් යා ට්‍රැවලුත් නැන්නේ කාලයක් තිස්සේ ඊට පස්සේ ඔන්න 2023 එක පාරක් අපි හෙල්සින්කි වලට ගියා නිකන් ලංකාවට යන්න ඒ ගියාම නිකන් අර මෙහෙන් මෙට්‍රෝ එකක් දෙකක් මෙට්‍රෝ කියලා මේ අර ප්‍රතිතරය යන්නේ නැහැ නේ ඒ වගේ එකක් බිසි වගේ තමයි මෙහෙන් ඉඳලා ගියා නේ ඕලු වල ඊට පස්සේ අර වටේම ගිහලා දෝහා වලින් ඇවිල්ලා ලංකාවෙන් ඇවිල්ලා හෙල්සින්කි වලින් ඇවිල්ලා අර ඕලු වලට ප්ලේන් එක බානකොට බාලාරියා කරන්නේ වාහන සද්දයක් නැහැ ඒ සමය ගියානේ අපි සමය කියනකොට නිකන් අර ලස්සන ගස් තියෙනවා නිකන්
කැලෑම් මැද්දට බානවා සීන් එකක් තමයි වුණේ කියන්නේ. ඒක මේ පොඩි ගතියක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි අර සනිත්‍යව තමයි මේ දැන් අර හපු කතත් එක්ක පැරිස්සල චුට්ටක් ඉතින් අමාරුයි මෙහෙ ඉන්න මෙහෙ හිටපු විදිහත් එක්ක එහෙ ටිකක් ගිහින් ඉන්න අමාරුයි. ඒ කියන්නේ මම දැකලම නැහැ එහෙ කට්ටිය ගොඩක් අර හෙඩ්සෙට් දැන් මම මෙහෙ ගොඩක්ම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නම යූස් වෙන්නේ. මම දැකලා තියෙන දේ තමයි මෙහෙ හැමෝම හෙඩ්සෙට් එකක් ගහගෙන උන්ගේ අපි උනත් එහෙමනේ අපේ ලෝකෙකට අපි යන්නේ යන පොඩ්ඩ දුනා එනවාට එහෙම වෙනම ලෝකයකට යන්න බැරි කේස් එකක් තියෙනවා. මොකද පොඩ්ඩක් හරි මිස් වෙච්ච ගමන් හෙඩ්සෙට් එක ගලවන්න දුවනවා කියලා ලයින් එකක් ඒ මේවා ආරංචි වෙලා තියෙනවා ඈ. මේ මට එක්ස්පීරියන්ස් එකක් නෑ. ලැට්ටියක් ගියා. මට සීරි ලැට්ටිය අපිට කොටු ගියා සීන් එකක් තියෙනවා. එහෙම කියන්න බෑනේ. ඒ කියන්නේ දැන් කියන්නේ මිනිස්සු ඉන්නා ඒක ඒගොල්ලෝ අර හදාගත් විදිහන්නේ. සමහරවිට මේක බලනවත් දන්නේ නැහැ ලැට්ටියාව ඉන්න කට්ටිය. ඉතින් අවුලක් වුණොත් එහෙම මේ යාළුවෝ බණිනේ. ඌ මට කිව්වා ඒ කියන්නේ ස්පීඩ් ලිමිට් එකයි දැන් තියෙනවානේ 40 කියන්නකෝ. 40 නම් ස්පීඩ්. එහෙම වයිද සිටි එකමද තියෙන 50 නේද? ඔව් ඒක තමයි. මේ සිටි එක 40 නේ. 40 සමහර 30ක් තියෙනවා. 30ක් තියෙනවා මෙහෙ මොකක් ඩවුන් ටවුන් එක සිටි සෙන්ටර් එකේම තියෙන්නේ මේ 30 නෑ 30 තියෙන්නේ. ඔලුවල 30. 30. ඒ කියන්නේ උන්ගේ තියෙන්නේ 50 නම් යන්න ඕනේ 40 30 යන්න බෑ. 50 47 උඩ තමයි යන්න ඕනේ. 47 එහෙම යන්න ඕනේ. ඒ කියන්නේ උන් යනවා යනවා. කියන්නේ ඌ යන විදිහට මම බය වෙනවා. මටත් මතකයි මම 2020 අපි 2023 ගියා. 2023 ගියාමත් නිකන් අර මේ අර අඩුම ගානට තියෙන ටැක්සි දින බෝල්ට් ඩ්‍රයිවර් වීදුරු ඇරලා අත මෙහෙම වාහනේ කීල් එක ගහගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. අර එහෙත් අරුත් එක යද්දි ඉතින් මේ සිගරට් එකක් ගහගෙන ඌත් මේ මම නිකන් දැක්කම පිස්සු වෙදලා ගියා නේද. ඌව දැන් දැක්කම මම පේනවා දැන් ඌ මේව ගත්ත සිගරට් එක අරගෙන දැන් වාහනේ යනවා. කියලා ලයිටර් එකෙන් පත්තු කරා මම නිකන් අර නිකන් චිකාගෝ වලට ගියා වගේ කේස් එකක් නිකන් ආවේ. තමයි චිකාගෝ ගියාම එන්නේ නැද්ද දන්නේ නැහැ. ඒක නැද්ද දන්නේ නැහැ. මේ ඒවා හරි දැන් අපේ පම්පෝරිය ඇති නේද? මොන වගේ තත්ත්වයක්ද? අද පොඩ්ඩක් බිසි නේද අපි මේ සෑහෙන වැඩ කරලා ඉවර වෙලා මේ ආවේ වීඩියෝ එකක් තව වීඩියෝ එකක් දානවා. දැන් අර අපි මේ කලින් පාර වීඩියෝ එක ඉවර කරනකොට ගොනේ දේශබන්දු අල්ලලා තිබුණොත් අපි ඊළඟ වීඩියෝ එක කතා කරමු කියලා දේශබන්දු මේම කරද්දී ආවා. ඇරියෝ නෑ ආවා. ඒ කියන්නේ තාම අල්ලලා නෑ කියන්නේ. අල්ලලා නෑ මිනිහා ඇතුළට ගියා. ගියා. ඒ කියන්නේ ඔය අපිට තේරිච්ච දේ තමයි දැන් ලංකාවේ මොන තරාතිරම හිටියත් ආයෙත් අර මේ චන්ද්‍රසේනගේ නෝනයි මල්ලිත් ඇතුළට ගියා. ඒ කියන්නේ මං කියන්නේ මේ මං හිතන්නේ එහෙනම් ඔය පොඩි උනත් අර ඔප්පු කරන්න පුළුවන් තරම් සාක්ෂි තියනවා කියන්නේ ඒ මිනිස්සු වැරද්දක් කරලා කියන එකනේ. එහෙම කරනවා කියන්නේ ওই මිනිස්සු නැති බැරි මිනිස්සුත් නෙමෙයිනේ. ඔව් ඒකයි. ඒ කියන්නේ ඒක තැනකට ආවම මම හිතන්නේ පුරුද්දට ගියාම හොරකම් කරන්න ඇතිනේ. දැන් දේශබන්දුට ඇත්තටම මම හිතන්නේ ලංකාවේ පොලිස්පතිකමේ ඉඳගෙන නිකන් යමක්කම දැන් කියන්නේ සැපට ජීවත් වෙන්න තිබුණානේ. ඔව්. හරිද? සැපට ගියා සැපට නැතත් නිකන් සතු හිතේ සතුටි. ඔව්. හරිද? ඒ වුණාට මේ මිනිස්සු අර නිකන් දැන් ඔය මෑත ඉතිහාසයේ පොලිස්පතිලා දෙන්නෙක් හිරේ ගියා. හිරේ කියන්නේ රිමන්ඩ් වුණා. එතකොට ඒ දෙන්නම හැබැයි මීඩියා වල ලොකුවට උලප්පු දෙන්නෙක්. දැන් ඔය මට මතකයි මේ පුජිත් ජයසුන්දර එහෙම ඔය ඉස්සර කාලේ නිකන් ඔය මේ කියන්නේ අපි පොඩි කාලේ දේශබන්දුත් එහෙමයි. ඒ කියන්නේ අපේ තාත්තලා එහෙම කතා වෙනවා මේ ඒ කාලේ මම හිතන්නේ ලොකු පොලිස් කට්ටිය නෙවෙයි නිකන් දිස්ත්‍රික්ක බාර කොට්ටාසේ බාර ඉන්න වගේ ලයින් එකේ ඉන්න කාලෙත් අර ඒගොල්ලන්ගේ මේ නම ප්‍රසිද්ධයි. ඒ කියන්නේ මේ මිනිස්සු පොඩි ඇම්බිෂන් එකක ඉඳලා තියෙන පොලිස්පති වෙන්න ඕන. නැත්නම් මේ මාකටිං පාරක් නැතුව උදේට එන්නත් බෑනේ. තැනට එන්න බෑනේ. ඉතින් ඒ වුණාට මේ මිනිස්සු ඇම්බිෂන් එක තිබුණාට මම දන්නේ නැහැ මිනිස්සු ඒක නිකන් තියාගන්න දන්නේ නැහැ නේ. දැන් අර ඔය ගත්තාම වාස්කුණවර්ධන ඊට පස්සේ කවුද පූජිත වාස්කුණවර්ධන අනුරසේන නායක නැති වුණා නේ. ඔව් නැති වුණා. ඒ දුකේ ඒ තිරේ ගියානේ. මම හිතන්නේ අනුරසේන නායක ලොකු ප්‍රශ්න ආවනේ. මම හිතන්නේ 90 ගණන් වල 80 ගණන් වල මැරසීනුවේ. ඊට පස්සේ ඔය මේ දැන් මෑතකදී ගත්තාම දැන් මහින්ද බාලසූරියලා චන්ද්‍රා ප්‍රාන්දන චන්ද්‍ර සිල්වද ඒගොල්ලෝ උනත් අර විශ්‍රාම යනකොට නිය හොඳ නමකින් නෙමෙයි නේ. මට හිතන්නේ මේ ඔය අර ඊළඟ කෝන් විතරයි ඒ කියන්නේ අර කෙනෙක් හිටියේ එයා විතරයි සාමාන්‍යයෙන් ගියාට පස්සේ මිනිස්සු හොඳ කියන්නේ. ඔව්.
කියන්නේ ඒකට හොඳක් නෙමේ නරකක් කියන්නේ නරකක් කියන්නේ අනිත් ඒ කියන්නේ එයාට කියන්නේ ඔය හිටියේ මං හිතන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් හිටියා නේද කොහමද ඒ ඊළඟකෝන්ට මම දැක්ක සමහර මීඩියා ජර්නලිස්ට්ලෙමත් කතා කරලා තියෙනවා කියන්නේ ඒක කියන්නේ මේ එයා වැරදි කරන්න දුන් ඒ කියන්නේ වැරදි වෙන එක පොලිසිය අතින් වැරදි වෙන එක ටික අවම කරන් තියන් හිටියා වගේ ලයින් එක. ඒ කියන්නේ මම හිතන්නේ අර තමන්ට යනකොට නිකන් මේ නමට කැලලක් වෙන්නේ නැති වෙන්න වැඩේ කොට දාගන්න කියලා හිතන්න ඇති. එහෙම එක මිනිස්සෙක් මම හිතන්නේ මෑත ඉතිහාසය අහලා තියෙන්නේ දුව. ඒ කියන්නේ එහෙම ඊට වඩා අහලා නැහැ නේද? මම නම් ඇත්තටම මං පොලිස්පති කියලා මං ඇත්තටම අහලා තියෙන්නේ ඔය පූජි ජයසුන්දර අහලා තියෙනවා. ආයේ අනුරසේන නායක අහලා තියෙනවා. අනුරසේන පොලිස් ජීපති උන්නේ නැහැ. එයා අනුරසේන නායක වුණා? නෑ වුණා. නෑ අනුරසේන නායක ඩේස්ට් රේජෝ පොලිස්පති. එහෙමද? ඔව් ඒ කියන්නේ සීනියර් DIG කියන්නේ. හරි. ඒ පොලිස්පති කියන්නේ සින්දුවක් කිව්වේ යා නේද මේ? පොලිස්පති කියන්නේ IGP නේ. ඔව්. IGP ඉන්ස්පෙක්ටර් ජෙනරල් පොලිස් කියලා කොට සීනියර් DIG ඔය සීනියර් DIG ලා ගොඩාක් ඉන්නවා. ඔව් නේද? ඒගොල්ලෝ තමයි තරඟයට එන්නේ මේ පොලිස්පතිවරු. දැන් ඔය දේශබන්දු දෙන්නපොන් ඉල්ලන කාලේ වටපතේ මීඩියා වල යනවා මේ කවුද අර මෙයා? කවුද අජිත් රෝහණ? ඔව්. යත්‍යස්ත්‍ර පොලිස්පති කෙනෙක් දැන් එයත් බලන් ඉඳලා තියෙනවා නිකන් පොලිස්පති වෙන්න වගේ. එතකොට අර කියන්නේ ලංකාවේ මම දැකලා තියෙන නිකන් මේ කියන්නේ අපි රජයේ නිලධාරීන් උඩට යනකොට මොනවා හරි දේශපාලඥයෙක් එක්ක සෙට්ලා කුණු ගොඩක් ගාගෙන තමයි එළියට යන්නේ. ඒක එක්කෝ කැම්පේන් එකක් කරන්න ඕනේ. දැන් අපි දන්නවා දැන් උනාගව දැන් ඇත්තටම අජිත් රෝහණ මේ එයත් කැම්පේන් එකක් කැම්පේන් එකකට කරානේ. ඒ කියන්නේ රටේ මිනිස්සු තත්දුරකට දන්නවා. ඒ කියන්නේ මේ මිනිස්සු දැනගන්න ඕන තමන් අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාගත්තු දේ අන්න ඒක තමයි. මොකද මැරෙනකොට හිතපන් මැරෙනකොට නෙමෙයි ඔය ඕක දැන් දාලා යනවනේ කාලෙකට. ඒක තමයි මම කියන්නේ මුන් වයස ගිහලා මැරෙන්න කිට්ටු කළා නුන් පෙන්ෂන් ගන්නෙත් මේකනේ. දැන් ඒ යනකොට දැනගන්න එපා මේ හරි මම අවුරුදු 30ක් 40ක් පොලිසිය වැඩ කරනවා. ඔව් අන්න ඒකනේ. ඒ ඉවරලා එළියට එනකොට මේ නිකන් අඩුම තරමේ මේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්නත් ඒකත් නැහැනේ. මේකත් නැහැ. ඒකත් නැහැ. මේක මම නම් ඔය කිව්වට මට හිතෙනවා ඔය දැන් ඔය දේශබන්දුගේ කේස් එක තව කාලයක් යනකොට ඕක අමතක වෙනවා. මම නම් හිතන්නේ දේශබන්දු එක නෑ අප හම්බේ. ඔව් අප හම්බේ ලංකාවේ එක ප්‍රශ්නයක් තියෙන අර කියන්නේ දඬුවම් දෙන්න කාලයක් යනවා. ඒ වෙනකොට සමහරට ඔය මිනිස්සු ජීවත් වෙන්න නැති වෙන්නත් පුළුවන්. අන්න ඒකනේ දැන් හිතන්නකෝ අර ඔය චන්ද්‍රසේනගේ කේස් එකත් එයාගේ වයිෆ් ගේ එකයි ඔය මම හිතන්නේ 2014 16 නෑ 12 තමයි ඔක කරලා තියෙන්නේ 16 තමයි මේ 14 කාලේ තමයි වෙලා 14 කාලේ වෙලා තියෙන්නේ 16 තමයි ඔක මේ දාලා තියෙන්නේ. කියන්නේ අවුරුදු 9ක් වෙනකන් ඉතින් දිලිජ් ජයවර්ග කියන්නේ නියං කාලේ වෙට්ටල් ගහලා තියෙන්නේ. වතුර වෙනකොට මම දිල් ජය රට කබඩිය නේ කතා කරලා තේරෙනවා පොඩ්ඩක්. මට හිතෙනවා නිකන් මිනිහාර මේ මාකටිං සීන් එකේ තියෙනවා. මාකටිං ඔව් නෙගටිව් වගේ නේ මාකටිං. මට හිතෙනවා මාකටිං එකත් ඒ කියන්නේ නෙගටිව් මාකටිං කියන්නේ ඇත්තටම ඉතින් ඕකත් අපිත් කතා කරනවානේ ඒතකොට. ඔව් ඒකත් ඉතින් අපි එක්කෝ දිලිත් ඒක වටේ ගහන්න ගියේ නිකන් කාලෙක මිනිස්සු උදව් කරන්න ගියා වගේ ලයින් නේ. මට ජර්නලිස්ට් වෙ නිකන් අර වැරද්ද කරාම කියලා මිනිහා ජස්ටිෆයි කරන්න ගියා. මුලින් කතාව පටන් ගත්තා. කවුද මෙයා හොඳයි කියලා හිතාගෙන අන්තිමට එන කරකුනේ මු නරකයි කිව්වා කිව්වට පස්සේ නිකන් වැඩේ ගහලා දැම්මා කියලා ඉන්නේ. ඒ වුණාට දැන් තියෙන තත්ත්වෙ උඩ මම නම් හිතන්නේ මට නම් හිතෙන්නෙම මේ දැන් ඔය තියෙන තත්ත්වෙ උඩ දැන් ඔය මොකක් හරිම ඇත්තම කියන 180ක්ම ගත්තොත් ඔය දැන් හිටපු පාර්ලිමේන්තු එකේ හිටපු පාර්ලිමේන්තු එකේ 180 මොකක්ම හරි කේස් එකක් තියෙනවනේ. හරිද දැන් එහෙම බැලුවොත් එහෙම හොඳම වැඩේ තමයි ඒගොල්ලන්ට දැන් රට යන එක. හරිද නෑ ඒ තියෙන තත්ත්වෙට මම නම් හිතන්නේ මේ මිනිස්සු ඩවුට්ෆුල් හරි මම හිතේ යන්නේ නැතුව තාම මේකෙන් මොකද ඇක්ෂන් එක ඔක මොකක් හරි ළඟ ගත්තා නම් එහෙම මම හිතන්නේ දඩබඩ ගාලා වෙලාකට ගිහිල්ලා. ඒත් ඉතින් ඔයා හිතනවාද එහෙම දෙයක් අපි මොනවා වුණත් අපි ඔය සීන් එකේ නෑනේ. අපි පොලිටික් දැන් ඇත්තටම කියනවා දැන් අපි මම දැන් අපි ඇවිල්ලා ඉන්නේ මම වැඩ කරන තැන මම ඉන්නවා. හරිද? ඔයා වැඩ කරන තැන ඉන්නවා. ඔයාගේ බිස්නස් එකේ ඔයා ඒ සීන් එකේ ඉන්නවනේ. දැන් පොලිටිෂියන් කෙනෙක් වුණොත් ඌ ඇවිල්ලා පොලිටික්ස් කියන ඒ අදාළ මේකෙන් ඉන්නේ. ඌ එයා නොදැන ඉන්න විදිහක් නැහැ කොයි වෙලේකවත් මේ ත්‍රෙට් එකක් තියෙයිද නැද්ද කියන එක නේද? ඒ කියන්නේ මට හිතෙනවා එහෙම. පොලිටික්ස් වල අනිත් පැත්තට ත්‍රෙට් එකක් නෑ වගේ ඔළුව අතක ගා ඉඳලා එක පාට අරලා දාන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ කියන්නේ දැන් ප්‍රාදේශීය ඡන්ද දෙනවා. එතකොට ඒක මට හිතනවා නිකන් අර කියන්නේ
කියන්නේ අධිකරණයේ ස්වාධීනයි ඒක හරි වෙන්න පුළුවන්. කියන්නේ ඒවට නිවුස් එන විදිහ ගත්තාම නිකන් අර කියන්නේ කැම්පේන් එකට මැච් වෙන්න එනවා ඒවා. ඉතින් ඒක හොරු අල්ලනවා ගියාම හොරු එකෙක් දෙන්නෙක් ඇතුළට යනවා. ඒකට තාම අර අර මහ හොරු කියමු මිනිස්සු තාම දැන් සහ අනිත් එක තමයි ඔව් දැන් මං කියන්නේ මහ හොරු කියලා මේ මිනිස්සු ඔප්පු කරලා නැහනේ. ඒ ආණ්ඩුව ගත්තේ මුහුරා අරුහුරා කියලා කියන්නේ. දැන් එතකොට ආණ්ඩුව ගත්තට පස්සේ එතකොට නීති අධිකරණයේ ස්වාධීනයි හරි. අපි අර ගිය පාරත් කතා වුණේ මල්ලි. සරත් පොන්සේකව ආණ්ඩුව මාරු වෙලා පහුදා උදේ පාන්දර දිවුරුන් දෙන්නත් කලින්ද කොහෙද නේද? සරත් පොන්සේකව ඇදගෙන ගිහලා දැම්මේ. මම කියන්නේ දැන් මාස 4-5ක් කියන්නේ මිනිස්සුන්ට දැන් ඔය උක මේ බලන් ඉඳලා නිකන් ඇති වෙන වෙලාවක් එනවා. ඒ වෙලාව වෙන්න කලින් මං හිතන්නේ ඇක්ෂන් ගන්න ඕන නේද? සහ මෙහෙමයි මට නම් හිතෙන්නේ දැන් ඔය කොච්චර කිව්වත් විපක්ෂේ ඉන්නවට වඩා ආණ්ඩුවක් කරන එකයි මං කියන්නේ ඒක ප්ලේ දෙකක් වෙනවා නේද දැන්. ඔව් ඒක අමාරුයි. ඒක තේරුම් අරගන්නත් ඕනේ. ඒක තේරුම් අරගෙන මං හිතන්නේ ඒගොල්ලෝ ඒක ඉස්සෙල්ලම ඒක අරගෙන ඒක කියන්න ඕනේ නිකන්. ඒ කියන්නේ කියන්න නෙමෙයි අපිට බෑ කියන එක නෙමෙයි කරන්නේ. අපි ඇක්සෙප්ට් කරන්න ඕගොල්ලෝ ඇක්සෙප්ට් කරන්න ඕනේ. මේක වැඩේ අමාරුයි කියන මිනිස්සුන්ට නැත්තම් ඒක මේක කරන්න ඕනේ. මිනිස්සු ඡන්දෙ දුන්නේ කියපු දේවල් බලාගෙන. මිනිස්සුతో රියැක්ට් කරන්නෙත් ඒකට. එතකොට කියපු දේවල් උනාද නැද්ද කියන එකෙන් තමයි. අන්න ඒකයි. එතකොට ඔය ප්‍රශ්නෙත් එක්ක කියන්නේ ආණ්ඩුවට නිකන් අර කුණු නමක් තමයි එන්නේ. කියන්නේ කුණු නමක් කියන්නේ අර මේ ඇටැක් කරන්න ලීසි. සහ මට නිකන් මේගොල්ලන්ගෙන් පේනවා දැන් මේ වැරද්දක් නම් බාරගන්නේ නෑ. ඇක්සෙප්ට් කරන්නේම නෑ. කියන්නේ චූටි දෙයක් වුණත් ඇක්සෙප්ට් කරන්නේ නෑ. මොකද සමහර දේවල් දැන් ඔය අපි දැන් වීඩියෝස් කරපු නැති කාලවල වල වෙච්ච දේවල් දිනවල මම හිතන්නේ ත්‍රිපෝෂ වෙනකොට යහපෝෂ කේස් එක ඇක්සෙප්ට් කරේව නෑනේ. ඒක කරන්න තිබුණේ. ඒක ඇයි බං දැන් ඕක මන්නම් කියන්නේ හොඳම උදාහරණ මට ඒ බලනකොට ආපු උදාහරණ තමයි. දැන් නෝමල් ඔය මිනිහට කියන්න තිබුණා මෙහෙම අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ මම දන්නේ ඒ කාලේ අපි රෙදි හොදන කුඩු තිබුණ රින්සෝ. ඔව්. හරිද? එතකොට සබන් කෑල්ල තිබුණේ සන්ලයිට්. එතකොට ඇඟේ ගන්න සබන් කෑල්ල කියන ලක්ස් කෑල්ල. නැත්නම් රෙක්සෝන කෑල්ල. හරිද? කඩේට ගිහිල්ලා මේ කියන්නේ වොන්ඩර් ලයිට් හරි මොන ලයිට් හරි තිබුණාට මිනිස්සු ගිහිල්ලා කියන සන්ලයිට් කැටයක් දෙන්න. කඩේ සන්ලයිට් කැටයක් කියන්නේ කඩේ පොරට සන්ලයිට් නෙවෙයි වෙන මොනවා තිබ්බත් පොර දෙන්නේ ඉතින් අර රෙදි හොදන්න පුළුවන් එක. ඔව් පොදුවේ කියන්නේ රෙදි හොදන්න පුළුවන් සබන් කෑල්ල සන්ලයිට් කැටේ. ඇඟේ ගාන එකට ලක්ස් කැටයක් නැත්නම් රෙක්සෝන එක. එහෙම නැත්නම් මොකක්ද අර රින්සෝ කියලා තමයි ඕන කුඩකට කියන්නේ. දැන් මූට කියන්න තිබුණානේ. ඔව්. සවෝයදා ඇත්තට මිනිස්සු සම්පෝෂණ පොපුලර් එක ඔය සුපෝෂක කියලා එකක් යහපෝෂක එකක් තිබුණාට දැන් ත්‍රිපෝෂ වලට පස්සේ සම්පෝෂණ මූට නිකන් මම කියන්නේ සාමාන්‍ය දැනීම දිලා තර්කයක් කියන දේ හරි මට මේක කියවුණා. ඔව් අන්න ඒක. මට කියවුණා හරි වරද්ද පිළිගන්නවා. ඔව්. මේක අයින් කරගෙන මම හිතන්නේ සමපෝෂ නැතුව ත්‍රිපෝෂ දාන්න කියලා ත්‍රිපෝෂ කම්පැනි කියන්නේ අර ඒ වගේ දේවල් ප්ලස් පොයින්ට් අන්න ඒකයි. සමහරට ඔය මේ ජනාධිපති සමහරට ඇක්සෙප්ට් කරන දේවල් මේ අර වටේ පිටින් වෙන්නේ නැති කියලා අර කියන්නේ ඕක ඊට පස්සේ කියනවා දන්නවද මේ මහින්ද හොඳයි බැසිල් තමයි ඔය වගේ තමයි බැසිල් තමයි කෙලිය වගේ දෙකක් තමයි ඒතර කියන්නේ අනුර හොඳයි වටේ ඉන්නුන් තමයි එහෙම කියන්න තියාගන්න හොඳ නෑ ඒක. ඒ කියන්නේ අපි හැම්බෙලිම අර කියන්නේ අපි ඇත්තටම උතන ඇතුලේ නෑනේ. කියන්නේ ඇතුලේ වෙන දේවල් දන්නෙත් නෑ. සමහරට මේගොල්ලන්ගේ ලොකු ප්ලෑන් එකක් තියලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 5 තිස්සේ මේ අවුරුද්දේ මේවා ටික් කරනවා. ඇත්තටම කියන්නේ පාර්ලිමේන්තුවේ මම හොඳ දෙයක් දකිනවා. කියන්නේ පාර්ලිමේන්තුවේ කතා කරනලාට ආණ්ඩු පක්ෂේ බහුතරයක් ඉන්නවනේ මේක ඉඳගෙන. ඔව් ඒකයි. ඒ අඩුම තරමේ මේ මම දැකලා තියෙනවා දැන් ඔය අගමැති කියන්නේ සභානායකයි කියන්නේ හරිනී බිමලුයි මේ
හරියට බලනවා මේ කියන්නේ කතා කරලාට පිටිපස්සේ කතා කරගෙන ඒගොල්ලෝ නවත්තනවා. ඊට පස්සේ හිස්පුටු තියෙනවනම් ඒ හිස්පුටු වලට කට්ටිය මේ අඩුවතර මීඩියා වලට පිටින් මිනිස්සුන්ට මේ ගෙන්නනවා. ගෙන්නලා ඉන්න ඕනවා. හරි. කියන්නේ සමහර සංස්කෘතිය දේවල් වෙනස් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු කියන්නේ අපි දන්නවනේ දැන් PhD එකක් කතා වෙන තත්ත්වයක් ආවනේ. ඒ කියන්නේ ගම්බිරිස් කුඩු ගහගත්ත එකේ දැන් ඩොග් ගාලා PhD එකක් වෙනකන් එච්චර සංවිධානාත්මකයි කියන එක ප්ලෑන් එකක් ඇති. මොකද ඔය මිනිස්සු අවුරුදු ගානක දේශපාලනය කරන මිනිස්සු ඒ කියන්නේ හොඳ පැති තියෙනවා. ඒ වුණාට ඒව මිනිස්සුන්ට පේන්න ඕන. ඒ කියන්නේ දැන් අපි කොච්චර හොඳ දෙයක් කරුවත් ඒකේ මාකටිං පැත්ත තිබුණ නැත්තම් ඒක වැඩේ කෙලවෙනවා. අපි නිකන් බයි වෙන වැඩි වෙන්නේ ආණ්ඩුව පැත්තට නේද? නෑ පොඩ්ඩක් හිතෙනවා තමයි. තාම කියලා මෙහෙම දැන් ඇත්තටම මම දකින්නේ මගේ ජීවිත කාලේ හිටපු මිනිස්සුන්ගේ වැරදි අඩු මිනිස්සු කියලා එක තමයි මම බලන්නේ. ඔව් ඒකයි. හොඳ වැඩිම නෙමෙයි. හොඳ වැඩිම වැරදි අඩුම. අපිට හොඳ වැඩි කියලා කියන්න බෑ. ඒ කියන්නේ දැන් සාපේක්ෂව නැබ් බලන්නේ. දැන් ලංකාවේ නායකයෝ වේ කියලා මං හිතන් හිටපු මිනිස්සු ටිකක් හිටියා. මුලින්ම හිතන් හිටියා මම ඇත්ත කතා කියන්න. හරිද? අවංක වුණොත් එහෙම ඒ අවංකවම කිව්වොත් එහෙම ඒ කියන්නේ 2090 ගණන් වල නිකන් පොඩි කාලේ ඒකට. එතකොට අපිට හිතුනේ චන්ද්‍රිකා මේ රට සුරපුරයක් නෑ 2020 වගේ 2020 වගේ කොට අපි හොඳ රටක ඉඳී කියලා. ඊට පස්සේ මහින්ද ගැන අර අසාමාන්‍ය නිකන් හැංගීම් බර බලාපොරොත්තු තිබුණා. අර ආයුබුව මහරජාණන් සින්දුව ඇහෙනකොට නිකන් අර පිරිකාරේ කාලේ යගිරි වැටලා ඔය දැන් ඔය අර ඉරාජ් ජීවිතත් ලයින් එකේ ඉඳලා අපි ඒක ඒ කාලේ වෙච්ච වැරදිත් දන්නේ මේ ඉරාජ්ටත් නේද සීන් එක කියන්නේ. දැන් ඒ කාලේ ඔව් අහන්න නැතුව ඇහිල්ලට තාම මේ මං හිතන්නේ ඒ කාලේ මං හිතන්නේ යන්න ඇත්තේ මේ අර රූකාන්ත කියපු රනිල් කිසිදු වෙන්න ඇති. එතකොට රූකා දැන් 2002 එහෙම මං හිතන්නේ ඉරාජ්ලේ කාලේ මේ බයි සීන් එක කියලා. එතකොට ඒ කියන්නේ ඔය කියන්නේ මහින්දලා ඔය තැනට ආවේ මේ ඔය දැන් ඔය මේ කොහෙවත් ඉන්න කක්කුටෝ ටික මැක්කොටියක් එල්ලලා එන්නේ හරිද? ඒක හරි. දැන් ඔය ජෝන්ස්ටල් එහෙම ඒ කාලේ එන්න පළු යන්න මහින්දලට බැන්නේ. ඔව් ඒකයි. ඊට පස්සේ ඔය එකපාරට අර කරු ජයසූරිය කඩන් ආවට පස්සේ නෝ නිකන් රැල්ල වගේ නිකන් ඇත්තටම මහින්ද ගාවේ වැඩිහිටියක් බහුතරයක් ඉන්නේ UMP ගාව මිනිස්සු. ඔය පිස්ස කුට්ටිය ආරච්චිලා ඔය හැම යන සෝරි. හැම මිනිස්සුම මේ මහින්ද ගාව දැන් ඉන්නේ UMP ගාව මිනිස්සු. කියන්නේ නැතුව මේ මතක ජොන්ස්ටන් එහෙම ආවම කාලේ මේ දැන් 2008 හරි 8 හරි වන්දද මටත් දෙන්න එක ජොන්ස්ටන් එහෙම නිකන් මහින්දලා නිකන් පළු යන්න ගාව පාළු යන්න. ඒ කියන්නේ ඒ කාලේ දැන් ජොන්ස්ටන් අයියේ මේ පැත්තට එන එක සෑහෙන හෙන්න ලොකු බ්‍රේකින් නිවුස් එකක් එහෙම දාලා. ඒ කියන්නේ ජොන්ස්ටන් ආවා කියන්නේම ලොකු කතන්දරයක් එතන. දැන් SB ආව එකත් ඒ වගේ වුණා. SB වුණාට SB පොඩි පැනපාන ඉඳලා නෙකී. ඒක හරි. ඔය SB එතකොට සෙට් එකක් අර 2002 ආණ්ඩුව හදන්න ගියානේ 2000 අර චන්ද්‍රිකා ආණ්ඩුව කඩාගෙන ගියා. එතකොට මේ ඔය GL පීරිස් සෙට් එක. එතකොට දැන් එහෙම ගත්තාම මේ කියන්නේ මොකද අර කියන්නේ කොයි කාලෙද කතා කරගෙන හිටියේ? අපි ආණ්ඩුවට පක්ෂ වෙන එකද? ඔව් ආණ්ඩුවට පක්ෂ. ඒ කියන්නේ ඒක එතකොට ගත්තාම බං දැන් ඔය රටේ ඒ කියන්නේ ගත්තාම ලංකාවේ දේශපාලඥයන්ගේ දැනට වැරදි අඩුවෙන්ම කරලා තියෙන මිනිස්සු තමයි. එතකොට දැන් අපි පිටින් බැලුවත් මට හිතෙන්නේ මම කියන්නේ අපි කොච්චර මෙහෙ හිටියත් අපි කැමති හරිදපහු පින්ලන්ඩුයි ලංකාවේ මැච් එකක් ගෙව කියලා. අපි කැමති කවුරු දින්නවටද? ලංකාව දින්නවන්නේ. ඒකයි. අර ඒ සීන් එක ඒක නවත්තන්න බෑනේ. දැන් එතකොට අපි පින්ලන්ඩ් මෙහෙ හිටියට දැන් ඔක හැම වෙලේම කල්පනා කරන්න මේ රට හොඳ වෙයි හොඳක් වෙන්න කියලා. ඉතින් කියන්නේ මේ වෙලාවේ හිට හොඳක් වෙනවා නම් කොහෙන් හරි කමන්නේ හොඳයි වගේ ගත්තා. වෙන්න තියෙන්නේ මේ මිනිස්සුන්ගෙන් තමයි කියන්නේ මට ඔටෝමැටිකලි ඒ පැත්තට පොඩ්ඩක් බර වෙනවා. හරිද? මොකද ඒකට මම කැමති නෑ අර හැංගීම් බරව බර වෙන්න. මොකද අපි හැංගීම් බරව බර වෙලා බර වෙන තරමට අපිටත් කෙලවෙලා යන්නේ. ඒක මිනිස්සු ආණ්ඩුවට සපෝට් කරනවා නිකන් හරියට ඒ කියන්නේ මේ කොන්සස් වෙන්න ඕන. අපි ඇයි මේක මෙහෙම කරන්න ඕනේ? අපි අනුරගේ ඇවිදින විදිහටවත් මහින්ද රාජපක්ෂ පොළොවකට නෙමෙයි. පොළොව අත ගාලා මේකටත් මිනිස්සු හැංගීම් බර වුණානේ. දැන් අදටත් හැංගීම් බර වෙච්ච මිනිස්සු ඉන්නවා. හරිද? රට බේරගත්ත කියන එකට හැංගීම් බර ඒක ස්තුති කරන එක වෙනවා. දැන් ඉතින් ඇති ඒ කියන්නේ මේම ඒක ස්තුති කරා දැන් ඒක අර දැන් ඇවිල්ලා දැන් අර මිනිස්සු දැන් ඒක හැංගීම් බරව තාමත් අර කියන්නේ තාමත්
කියන්නේ තාවත් ඉන්නවා මං කියන්නේ සමහරලාට කියන්නේ ඔයාලට මදු මරු උදාහරණයක් තියෙනවා ඒ කියන්නේ අර මේ අපේ එකපාරක ඔය බැච් පාටියක් තිබිලා ඕවාරි මේ අපි බැච් පාටි දැන් බොනවා කරනවා ඒ කෙට්ට වැඩි වුණා හොඳටම වැඩි වුණා දැන් වැඩි වෙලා මූ නිදි බීලා දැන් මූ නිදි මූ නැගිටින්නෙත් නැහැ හරිද දැන් අපිනේ දැන් මූ නැගිටවනවා මූව දැන් මත්තා මූ එන පොඩ්ඩක් බරයි ඔයා වගේදී හරිද බං මූව ඉස්සන් එනවා ඇවිල්ලා බැරිම දැන මූ දැන් පාරට ගෙනල්ලා මූ ඇල කරා හරිද ඒතර දැන් ඉන්න අපිත් ඉන්න අතන ඔය බැච් පාටිගේ ටිකට් එක අපි රුපියල් 5000ක් වගේ කියලා එතන ඊට පස්සේ කියනවා මචං දැන් මූ 5000 කාතල් එක අරගත්තා දැන් මූ දැන් ඕක 6000 7000 වෙනවලු දැන් හරිද ඒ වගේ තමයි දැන් ඕක දැන් කේස් එක ඒක තමයි කියන්නේ දැන් කලකොට සලකුව ඇති දැන් මං කියන්නේ දැන් ඇති ඒ කියන්නේ මේක කරත් දැන් මේකත් කරත් ඇති අපිට මේ පොඩක් රටේ ලෝකෙ විස්තරයක් ලෝකෙ ගැන කතා කරන්න ගත්තා දැන් මේ කියන්නේ දැන් ඔය අද ඊයේම ආපු එක තමයි බදු ගහපු එක දැන් ඔය ඒක කියන්නේ ඒක අපි ඊළඟ වීඩියෝ කතා කරමු හොඳ පොයින්ට් එකක් තියෙන කියන්නේ ඒ කියන්නේ ඒ රටවල් 10ක 20ක පොඩි ලිස්ට් එකේ ලංකාවක් තියෙනවා මොකක්ද නෑ ඕක මාර හොඳ පොයින්ට් එකක් මේ මිනිස්සයා ට්‍රම්ප් කතා කරන කෑල්ලක් තියෙන ශ්‍රී ලංකා කියලා දැන් ඕක මේ ඇත්තට මම නෙමෙයි මේ අපේ ඔෆිස් එකේ දවල් කනකොට කතාව ආවේ. කියන්නේ මේක මේ ශ්‍රී ලංකාව ගැන මාකට් කරන්න තියෙන හොඳ පොයින්ට් එකක්. ඔව් ඒක හරි. يعني ටූරිසම් වලට ඇයි දැන් ඔබට හම්බෙලා නැද්ද මේ මිනිස්සු? where are you from කියලා I'm from Sri Lanka. Where it is. ඒක නම් එහෙම හම්බුනා. තවත් හම්බුනා. ඒ තමරුවන ඒක ඉන්දියාවේ කෑල්ලක්ද? ඔව් එහෙම. ඊට අපි ඊට තමරුන්ට මම මැප් එකේ පෙන්නනවා මේක ඉන්දියාවේ කෑල්ල ඉන්දියාවේ පොඩි දූප දන්නේ. එහෙම සින්නත් අපි ඇත්තටම ඒ මාකටිං වලට මේ අර මේ කෑල්ල යූස් කරන්න පුළුවන්. දැන් මේ අපි මේ ෆොටෝ එක දැම්මෙත් මේ කියන්නේ එකක් තමයි මම හිතුවේ මේ මෙහෙම වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරේ. මේ ට්‍රෙන්ඩ් එක. අනිත් එක තමයි මේ තියෙන සිටුේෂන් එකේදී මේ මොකක් වේද කියලා මේ කියන්නේ මේක මාර මේ ඩිස්කෂන් එක මාර විදිහට ලෝකෙට බලපානවා. මම කියන්නේ මේකම තියාගෙන අපි මේ දැන් මේ වීඩියෝ එක නවත්තමු. මොකද ගොඩක් ෆීඩ්බැක් ආවා නිකන් අපි වැඩි කියලා. අපි මොන ඊළඟ වීඩියෝ එක අපි එළියට වගේ යන්න කියලා. අපි මේක බෑග්ග්‍රවුන්ඩ් එකේ අපි ලෝක ගැන කතා කරලා ඒක අදම අප්ලෝඩ් කරමු. يعني ඒකටම දාමු. ඊට පස්සේ මේ දැන් අපි කියන්නේ මොකද අර අපි නිකන් ආණ්ඩුවට බයි වගේ එහෙම සපෝට් කරා ගමන්නේ ඒ කියන්නේ එහෙම ඉතින් හිතනවා නම් කමක් නැහැ ඉතින් ඔයගොල්ලෝ හිතන දේක් හිතා ඒක මිනිස්සු පොලිටිකල් ඕන මිනිස්සු පොලිටිකල් ඕන ස්වාධීන විදිහට තමන්ගේ දැනුම අනුව මිනිස්සු පොලිටිකල් නේ. ඒ කියන්නේ ඒක ඉතින් මිනිස්සුන්ට හිතෙන විදිය. සමහරට අපිට හෙට ආණ්ඩුව වැරද්දක් කරොත් ඒක විවේචනය කරන්නත් පුළුවන් වෙන්න ඕන. අපෝ ආණ්ඩුව තරම් තව ඉස්සරහට වැරදි කරයි. ඒ කියන්නේ කොයි හිතන්නේ. තාම අරය වැල්ලුවේ නැහැ ගෑනු කෙනා. සෙවන්දි නෑ සෙවන්දි තාම නෑ. අදත් වෙඩි තියලා තියෙනවා එක්කඩු දුක වෙඩි තියලා වෙඩි තියෙන කේස් නම් එන්න කතන්දරයක් දෙහි බාලේ කියයි. ඔව් ඒකත් ඉන්ටරෙස්ටිං. ඒ කියන්නේ ඒකත් වෙලාව වීඩියෝ එක ඉන්ටරෙස්ටිං කියන්නේ මෙහෙමයි. ඒක ඉන්ටරෙස්ටිං කියන්නේ මේ මාර මේ එන කේදන ජනක කේස්. මුන් ඇයි හේතු නැතුව සමහරට මරා ගන්න මිනිස්සු කියන්නේ පොඩි දේවල් වලට. ඔව් අර මේ ඒකයි මෙදස චමුදිත හොඳයි. ඉතින් චමුදිත වැඩේ අදයි යනවා. මට තියෙන ප්‍රශ්න ඔච්චර මේ ඉන්නවද යකෝ මේ කියන්නේ දැන් අපි දැන් මම දන්න කාලෙක ඉඳන් සාමාන්‍යයෙන් දැන් ගිය අවුරුදු 3-4ටම තිබුණේ එක්කෝ අර අහලා පුරුදු නම් සෙට් එක ගන්න තිබුණේ කංචිපාණි ඉම්රාන් කියනවා. ඊට පස්සේ කවුද මෙයා මහා කොඳුරේ මදුෂ්. ඔය වගේ නම් 4-5 දැන් මේ දෙහි බාලේ කියයි මේ දියුල් ගෙඩියේ ඇටා කියයි මොකද්ද වන්ද කර කේස් එකල්ලේ. ඔව් ඒ කියන්නේ මොන ගැට්ටද ඉන්නවනේ. මම දැන් කතරගම ළඟ හින්දා වෙන්නේ තියෙන අර පළතුරු වට්ටියක් එක්ක නිකන් ඉන්නේ. මේ හරියන අපි අදට මේ වීඩියෝ නවත්තමු නේද? මොනා කියවුවද? ඒක මොනා ඒක නිකන් අර මික්ස් එකක් නේ. පොඩ්ඩක් මික්ස්ටර් පළතුරු සීන් එක පළතුරු සීන් එක යාවේ ඇත්තටම කියනවා නම් මේ වැඩි ගැන අපි පොඩ්ඩක් වීඩියෝ එකක් අපි කරේ නැති තමයි කරේ ඉස්සරහට පොඩ්ඩක් ඕගනයිස් වෙලා මේක ගැන තව එකක් අපි කරනවා මේ උලන්ට මතක් වෙන්නේ කියලා දැන්නේ. එහෙනම් thank you සුබ රාත්‍රිය. ජය